අවුරුදු 5ක ලස්සන ආදර කතාවක්. මේකට ලස්සන අත්පුඩියක් තිබුණා නම් ලස්සනයි නේද? අවුරුදු 5ක ලස්සන ආදරයක් අද දිනලා තියෙනවා. අවුරුදු 5ක ලස්සන ආදර කතාව. ඇයි මේ? දැන් සාමාන්‍යයෙන් අද තියෙන ආදර කතා අද පටන් ගන්නවා හෙට ඉවරනවා කනිෂ්ක. දැන් මේ වගේ ආදර කතා ඇතුලේ අවුරුදු 5ක් ලස්සනට ආදරය කළා ජීවිතේ දිනලා අද ඔයාලා දෙන්නගේ ලස්සනම දවසට ඇවිල්ලා තියෙනවා. රුමේෂා අද ඔයාගේ හදවතට දැනෙන ලස්සන අදහස කොහොමද ඔයාගේ හිතට දැනෙන්නේ? අද කොයි වගේ දෙයක් දැනෙන්නේ? ගොඩක් සතුටුයි. මම මෙහෙම දෙයක් අහන්න කැමතියි. අවුරුදු 5ක් ඔයා එයාට ආදරය කරනවනේ. ඒ අවුරුදු 5 ඔයාගේ ආදරණීය රුමේෂාගේ දැකපු ලස්සනම ආදරණීයම ගතිගුණය මොකක්ද? අහිංසකයි. මට ඒක හිතුණා. එයා හරිම අහිංසක කෙල්ලෙක් ඇත්තටම. රුමේෂා ඔච්චර අහිංසක ඔයා මේ අවුරුදු 5 තිස්සේ ඔයාගේ ආදරණීය දැන් සැමියාගේ දැක්කු ලස්සනම ආදරණීයම ගතිගුණය මොකක්ද? අහිංසක කෙල්ලෙකුට නඹුරු ගොල්ලෙක් හම් වෙලා. ඒක කොච්චර ආදරණීය ගැළපීමක්ද බලන්න. ලස්සන අත්පුඩියක් දෙන්නකෝ හරි ආදරෙන් ඔයාලා හැමෝම. දැන් මෙහෙමයි. නඹුරු කොල්ලයි අහිංසක කෙල්ලයි චුට්ටක් එන්න මෙතෙන්ට. හරි ආදරෙන් යාගේ අත් දෙක මල්ල ගන්න. දැන් මේ මුළු ජීවිත කාලෙම කනිෂ්ක මුළු ජීවිත කාලෙම ඔයාගේ හිතේ තියෙන ආදරයේ සිනහස දුවරි ගලා යන්න මුළු ජීවිත කාලෙම යත් එක්ක හැමදාම පණවාගේ ආදරෙන් ඉන්නවා නේද? ඔව්. හරි අවංක ඔහේකට ආදරය කරනවා නේද? මුළු ජීවිත කාලෙම යාට දෙන්නේ සතුටු කඳුළු විතරයි නේද? ඔව්. එහෙනම් එච්චරයි මේ ගීතේ මම ප්‍රාර්ථනා කරනවා. මේක මම හිතනවා ඔයත් මාත් එක්ක ගයා